අනුස්ක කලාකරුවා විසින් නවීන වරටක් නිර්මාණය කර ඉදිරිපත් කරන පරාභවතුන්ගේ එක් පොතක් වන දෙමාපියන්ට නොසලකීම විදහා දක්වන මාධ්‍යයේ විස්මිත පහන් කුඩු නැරඹීමටයි ඔබ මේ පැමිණියේ. ඔබ දකිනවා ගුවන්තලයේ දර්ශනීය පහන් කුඩුවක්. මේ පහන් කුඩුව විදුලි ආලෝක රටා 18ක් භාවිතා කරගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පහළින් ඔබ දකිනවා තවත් කුඩා පහන් කුඩුවක්. ඔබ සියලු දෙනාම මේ කුඩා පහන් කුඩුව හොඳින් මතක තබා ගන්න. මොකද මේ පහන් කුඩුව විටක ඔබව මවිතයට පත් කරනවා අනුමානයි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. දැන් ඔබ දකි පහන් කුඩුව පහළට ගමන් කරමින් අර කුඩා පහන් කුඩුව සම්පූර්ණයෙන්ම වසා ගන්න ආකාරය බලන්න. මේ මනරම්බු නිර්මාණය දිහා පහන් කුඩුවක් සම්පූර්ණයෙන්ම වසා ගන්නවා. ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම ඔබට මනරම් වූ සියුම් වූ අලංකාර කැටයම් කලාවක් දැක බලා ගන්න පුළුවන්. කලාකරුවා ඇතුළු මේ තරුණ කැල නිර්මාණය කරනවා මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් වූ අලංකාර කැටයම් කලාවක්. ඒ වගේම මේ කතා පුවතට අදාළ සියලුම රූපරාමු තව සුළු මොහොතකින් ඔබේ දර්ශන තලයට පැමිණෙන ආකාරය බලන්න පුළුවන්. අම්මා දසමසක් කුසතුල තියාගෙන අපිව මෙලොවට බිහි කරපු අපේ අම්මා, ලේ කිරි කරපෝලා අපිව හදපු අපේ අම්මා, තාත්තා දිවාරේ නොබලා වෙහිසිලා රැකියාවට ගිහිල්ලා අපිව රැක බලාගත්තු අපේ තාත්තා, අපි නිදාගත්තේ නැත්තම් අම්මගේ තාත්තගේ යැස්සලට නිින්දක් තිබ්බේ නැහැ. අම්මා එළි වෙනකම් හරි ඇලවිලි ගීත කියලා අපිව නිදි කරවනවා. ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය. මෙන්න මේ සිදුවීම කලාකරුවා පා අසල ඇති පළමු රූපයෙන් නිර්මාණය කරනවා. අම්මගේ තාත්තගේ ආදරය මැද්දේ හැදෙන දරුවා පාසල් යන අවධියට පැමිණෙනවා. කුසට ආහාරයක්වත් නැතුව දරුවට කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැතුව මේ අම්මයි තාත්තයි දරුවව උගන්වන්න ඉස්කෝලේ යවනවා. මෙන්න මේ සිදුවීම කලාකරුවා මේ දෙවන රූපයෙන් නිර්මාණය කරනවා. හොඳයි පුතේ, පරිස්සමෙන් ඉස්කෝලේ ගිහින් එන්න ඕනේ. පුත් සර්ණයි මල් පුතාට. මේ මං ගිහින් නම් බුදු සරණයි. දරුවා පාසල් යනවා. හොඳට ඉගෙනගෙන විභාග සමත් වෙලා උගත් බුද්ධිමත් තරුණයෙක් බවට පත් වෙනවා. පිළිගත් හොඳ රැකියාවක් කරලා අම්මවයි තාත්තවයි ආදරයෙන් බලා ගන්නවා. මෙන්න මේ සිදුවීම කලාකරුවා තුන්වන රූපයෙන් නිර්මාණය කරනවා. මේ මාසේ පඩිය නම් මගේ වැඩවලට විතරම නෙවෙයි දාන්නේ. මේ මාසේ පඩියෙන්වත් අම්මලා ඉස්සතුරු ගන්න මොන හරි දෙයක් කරන්නේ. අම්මලාගේ හිස්සතුරු කරන මේ තරුණයාගේ නිසි කල වයසට එළඹුණාට පස්සේ අම්මගේ තාත්තගේ ආශිර්වාදය සමග තරුණයා යුග දිවියට පිවිසෙනවා. මේ සිදුවීම කලාකරුවා මේ රූපේ නිර්මාණය කරනවා. Divya kanya kenangan tentang wihata netakan Divya
විවාහ වෙනවා. මෙහෙම කාලයක් ගත වෙනකොට අම්මයි තාත්තයි මහලු වෙනවා. අම්මගෙන් තාත්තගෙන් සිදුවන සුළු සුළු වැරදි අඩුපාඩු වලට වර්තමාන සමාජයට ප්‍රශ්නයක් වුණ නැන්දම්මා සහ ලේලි අතර ඇතිවන ආරවුල නිර්මාණය වෙනවා. මෙන්න මේ සිදුවීම කලාකරුවා මේ රූපේ නිර්මාණය කරනවා. මම ඉදුරු යන පාටලා කියලා මහත්තයා කොහොමද දැනගත්තේ? අම්මලා තෝරන එකක් නැහැනේ හැමදේම කියනවනේ. මේ ගෙදර නම් මට කවදාවත් සැනසීමේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔනේ කියන්නේ පොතේ වනේ සමන් කිව්වේ. ඔයාලා සතුටින් ඉන්නවා නම් අපි කැමතිද වෙන්නේ? අනේ නවත්ත ගන්න මේ බණේ හිතුවද අපි බබලා කියලා. මම දන්නවනේ අම්මලාගේ බහූත වැඩ ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. අම්මට සතුටුව කර ඉන්න නම් බලමුකෝ කොච්චර කාලයක් වුණ කියලා ඉන්නේද කියලා. නැන්දම්මා සහ ලේලි අතර ඇතිවන ආරවුල උග්‍ර වෙනවා. තම පුතා ළඟ ඉන්න තියෙන අවස්ථාව මේ අම්මටයි තාත්තටයි නැති වෙනවා. මේ අම්මයි තාත්තයි මෙතනින් පස්සේ මොකද්ද කරන්නේ? තමන් හරියම්ප කරගත්තු හැමදේම තම පුතාගේ අනාගතය වෙනුවෙන් වියදම් කරනවා. ඉතිරි කරගත්තු කිසිම දෙයක් මේ අම්මයි තාත්තයි ළඟ නැහැ. මේ අම්මයි තාත්තයි අසරණ වෙනවා. ඇයි මේ අම්මලා තාත්තලා අසරණ වෙන්නේ? මෙන්න මේ සිදුවීම කලාකරුවා මේ රූපය තුලින් නිර්මාණය කරනවා. අපිට තෝරන්න මේ ගෙදර ඉන්න බෑ පුතේ. ඔබ දන්නවා අපි ඔබට කොහොමද සැලකුවේ කියලා. ඔබ වෙනුවෙන් කොච්චර දුක් වුණාද කියලා. අපි නොබැලුවට කමක් නෑ පුතේ. පුතා ළමයි බිරිඳයි සතුටින් ඉන්න. අපි යන්නම්. ඔබට සතුටින් ඉඳපල්ල මොල් පුතේ. අපි මේ යන්නම් කොහේ හරි. තමයි මට නම් තිත්තලා ඉන්නේ ජීවිතේ. ඔයාලට කොච්චර කිව්වද ඔච්චරයි කැමති කරගන්න. තමන් ආදරයෙන් හදා වඩාගත්තු දරුවා කැමති දෙයක් කරන්න කියලා අම්මවයි තාත්තවයි අයින් කරද්දී මේ අසරණ අම්මටයි තාත්තටයි යන්න තැනක් තියනවාද? මේ අම්මටයි තාත්තටයි උරුම වෙන්නේ මහපාරද? ඇයි අම්මලා තාත්තලට එහෙම වෙන්නේ? එහෙම වෙන්න ඕනේද? අපි මේ තාත්තගෙන් මොහොතකට අහලා බලමු. තාත්තේ ඔයාට යන්න තැනක් තියනවාද? ඔයා කොහෙද යන්නේ? අපි යන්නද පුතේ. අපිට මේ මහපාර තමයි. උන් සතුටින් ඉන්නවනම් අපේ සතුටත් ඒකයි පුතේ. අපිට කොහේ හරි läගලා ඉන්න බැරිය. දැන් ඉතින් අරතේ මහලු නිවාසෙට අපි යනවා. මහලු නිවාසයට යද්දී අම්මගේ තාත්තගේ ප්‍රාර්ථනය මුන් සතුටින් නම් අපිත් සතුටින් පුතේ. ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය. බුදුන් තුන්වරක් වැඩි මේ දේශයට මහලු නිවාස මොකටද? ඇයි මේ මොහොතක් පිටන්න සියලුම රූප දර්ශන කලයේ ඉවත් වෙද්දී ඔබ මවිත වෙනවා. නොවනමාලයි. මොකද ඔබ මේ දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මාදු පිටියේදී නිර්මාණය කරනවා විස්මිත වූ නිර්මාණයක්. පාන් කුඩුවක් ඔබේ දැස් මාලයේ තිබූ අර කුඩා පාන් කුඩුව ඔබ ඉදිරියේදීම අතුරු දාන් වෙලා ඒ පාන් කුඩුව ගුවන් තලයට මුසු වෙද්දී ඔබ පවිත වෙයි. ලනු වලින් නිර්මාණය කරපු පරිවාර කුඩු වලින් දුම දමන පාන් කුඩුවක් මතුවෙනවා. කොහොමද එහෙම වුනේ? එකම දැනකින් පාන් කුඩුවක් අතුරු දාන් වෙලා එතනින්ම පාන් කුඩුවක් මතුවෙන්න පුළුවන්ද? මෙන්න මේ නිසායි මේ නිර්මාණය විශ්විතයි කියලා කිව්වේ. ඒ වගේම ඔබ දකිනවා කැටයම් කලාවකට එහා ගිහින් ලනු වලින් නිර්මාණය කරන ලනු වලින් කැටයම් කරන රමණීය විශ්විත පහන් කුඩුවක් දින සති මාස ගණන් විදි වර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සියක් අරගෙනයි මේ නිර්මාණය අද ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා දිවයින පුරාම මාපිය වන්දනා වැඩසටහන් කියලා ඔබට කියන්නේ මෙන්න මේ පණිවිඩය. සිළු දෙනාම මොහොතකට මේ පේන කුටිය දෙස බලන්න. හිත සංසුන් කරගෙන ඔයාගේ අම්මවයි තාත්තවයි සිහියට නගාගෙන මොහොතකට මේ මාපිය වන්දනාවට සවන් දෙන්න.
වකදුළු මගේ දැසින් ඔබේ නාමට අදෝයාට රසට කෑම බීම හදලා ආදරෙන් කවල පොවල බලාගත්තට කවද හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනවා මගේ දුවේ. එදාට අම්මත් හැරමිටියෙන් ඇවිදින දවසක් උදා වේවි පුතේ. මං ඔයාව ආදරෙන් කපුවට තුරුළු කරගෙන හිසාට ගාලා ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඔයාගේ අම්මා වයසට ගියදාට අම්මව මහපාරට ඇදලා දාන්න එපා මගේ පුතේ. කවදාවත් ඔයාගේ අම්මව අනාථ මඩමට මහලු නිවාසෙට ගිහින් දාන්න එපා මගේ දුවේ. හැකියාව තිබියදී දෙමාපියන්ට නොසැලකීම පිරිහීමට හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කරන ආකාරය අර පේන කුටියේදී කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න. ඉතිදං විජානාම චතුර්බෝධෝ පරාභවෝ නන්දනම් කිම් පරාභවති මොංගං සීල දෙනාම තුදුන්දී සාදු කාර්යයක් දෙන්නයි. හැකියාව තිබියදී දෙමාපියන්ට නොසැලකීම පිරිහීමට හේතුවක් වෙනවා. මෙන්න මේ ධර්මතාවය හොඳින් අවබෝධ කරගන්න කලාකරුවා ඇතුළු අපි සියලු දෙනාගේම දෙමාපියන්ට මේ පහන් කූඩුව උපහාරයක්ම වේවා. ඔබේ දර්ශන වාරය මෙතනින් නිමාවටපත් වෙනවා. ඊළඟ වසරේදී මීටත් වඩා විශ්මිත වූ නිර්මාණයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. එය නැරඹීමට පැමිණෙන්න ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.